ඒගොල්ලන්ගේ බිල්ඩින් හදලා තියෙනවා. එයාලා පුරාවස්තු නැති තැන් හොයාගෙන මේ වගේ තැනක් හදනවා කියන එකත් හරි පුදුමයි. අපි මේ ඉන්න තැන මට හොඳට හුරු පුරුදු තැනක් වගේ. මේ පොඩක් එන්න. ෆියාසා සැන්ටලොයිජි කියන කෙනා මේ ළඟම නේද හිටියේ? ඔයා කියන කතාව හරි. මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ එයාගේ තැනක තමයි. මම ටික කාලයකට කලින් මගේ ෆොටෝ ක්ලබ් එකේ අයත් එක්ක ආපු වෙලාවේ අපි ෆියාසා හම්බ වෙන්න ආව පුරාවිද්‍යා ප්‍රදේශයක් රූගත කරන්න මෙන්න මේ මෙතන. අර මොකද්ද බලන්නකෝ. දෙයනේ. ඒක නම් වෙන්න බෑ. මේක අවුරුදු ගාණක් තිස්සේ අක්‍රිය වෙලානේ තිබුණේ. මොකද්ද මේ වෙන්න යන්නේ? අක්‍රිය වෙලා? මම නම් කියන්නේ අපි පොම්පේ වලින් ඇත්තලා ඉන්න තරමට තමයි හොඳ. නෑ අපි කොහොම හරි මේ අභිරහස විසඳන්න ඕනි. ඒකේ ඉන්න පුළුවන් තරම් ඉක්මනට එතනට යමු. මං හිතුවේ ඔයත් ඔය කතාව කියයි කියලා. ආයුගෝ ඕමිනා. ඉන්න අහගන්න මේකයි ප්ලෑන් එක. කවුරු හරි ග්ලැඩියේටර් මේ පාරෙන් එකගෙන එන්න ඕනේ. ස්කූටර් වලට පුළුවන් කුල්නුවටෙන් යන්න. ඒත් අශ්ව කරත් යන්න ඕනේ මෙන්න මේ දැල මැද්දෙන්. ඔයාලා කොහෙද යන්නේ ෂැගි? මෙදා පාරෙන් අපි නිකන් ගුණාට හදන්න පාරිද ස්කුබී විස්කෝත දුන්නා කියලා අපි නම් අහුවෙන්න. අපි යනවා. අපි ළඟ තියනවානේ. මීට කලින් අපි කරපු දේක් වැරදිලා තියෙනවද ෂැග්? ග්ලැඩියේටර් පැටියෝ. ඔයා කොහෙද උම්මියා? කනවද පිස්සරක? ගස්ලා බෝඩද? මෙච්චර කෑගාවක් මේ භූතයා නේ. මං හිතලා අපිට බය වෙලා මෙයා හැංගුණාට දැල්ල. අම්මයි අනසරණ ග්ලැඩියා. අන්න ඒගොල්ලෝ එනවා. අනේ උඩින් පොක්ක. පස්සෙන් යමු. පිහිනන්න බලන්න. මට ගොඩ බිමක් පේනවා. ඒත් ඒක හෙලවෙනවා. ඒක බෝට්ටුවක්නේ. ඊයර කුණු බෝට්ටුව. කොළවුණක් ගවල්ලා මේර ගල්ලුණා. ඊට පස්සේ කට්ටියම වතුරට වැටුණා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මෙහෙ පිස්සු හැදිච්ච ඩ්‍රයිවර්ස්ලා ඉන්නේ. ඒකයි මං ඔය වතුරෙන් යන්නේ. නෑ නෑ ඔයා කියන විදිහ පිස්සු ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි අර භූත ග්ලැඩියේටරයා. ඔය ඇත්තද? ඔයාලයාව දැක්කද? දැක්කද අහනවා. අපි ඌ හොඳටම දැක්කා. තව ඩිංගෙන් අපි ඌට අහුවෙනවනේ. ඔයාලට සෑහෙන්න කරදර වෙලා. කමන්නේ අපි අපේ ගමන යමු. ඇයියෝ ආපහු පොම්පේ නගරේ පැත්තට යන්නේ? ඒක මගෙන් අහන්න එපා. ඒක මගේ වැඩක්. මට හිතෙන්නේ දැන් ඔයාලා ගිහින් ඇඳුම් වේල ගත්තොත් හොඳයි කියලා. මේ පරණ ඉටිපන්දන් අඳවණයක් නේ. ඒත් මේක අලුත් එකක් වගේමයි. මෙහෙ දෙනවා. මෙහෙ ඉන්නේ පිස්සු මිනිස්සු හොඳ දේවලුත් විසි කරලා දානවා. ඔය ළමයි මෙහෙ දැන් ගොඩක් දේවල් දැක්කනේ. ඒක නිසා දැන් ඔයාලා ගෙවල් වලට පිටත් වෙන්න. මං නම් එහෙම කරන්න කැමතියි. ඒත් ගෙදර යන්න පාර මතක නෑනේ. හොඳ වෙලාවට අර මූදට වැටිච්ච ස්කූටර් එක ඉන්ෂුවර් කරලා තිබ්බේ. ඔයාලට තේරෙනව නේද? හැම වෙලාවෙම ක්‍රෙඩිට් කාඩ් එකක් ළඟ තියාගන්න එකේ වාසිය. භූතය පස්සේ එලවන්න ස්කූටර් වලට වඩා මේ කාර් එක හොඳ ආරක්ෂිතයි. ඊට වැඩිය වේගෙත් හොඳයි. ඔයා මේ වගේ වාහනයක් ඊට කලින් පැදලා තියෙනවද ෆ්‍රෙඩි? නෑ. ඒ ප්‍රශ්නයක් නෑ. මොකද මං ටීවී එකේ දැකලා තියෙනවා මේවා පදින හැටි. අර කැප්ටන් ගුස්මන්ගේ මොනවා හරි හොරයක් තියෙනවමයි. අපි ආපහු පොම්පේ ගියාට පස්සේ යගෙන ටිකක් හොයලා බලමු. පොම්පේ! අර ගිනි කන්දේ දුම ටිකක් අද වැඩි වෙලා වගේ නේද? මට නම් හිතන විදිහට ෆ්‍රෙඩි ඔය ගිනි කන්දයි භූත ග්ලැඩියේටරුයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන දැනගන්න නම් එක ක්‍රමයයි තියෙන්නේ. ඔයා අපිට උදව් කරන එක කොච්චර ලොකු දෙයක්ද? මම මේ කන්දට වැඩි කට්ටිය එක්කයි යන්නේ නේ. එතකොට ග්ලැඩියේටර්ලා මොකක්ද? අපි හිතනවා මේ ගිනි කන්දේ ක්‍රියාකාරීත්වයට අර ග්ලැඩියේටර්ගේ වැඩවල මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. මට නම් මොකුත් තේරෙන්නේ නැහැ. දැන් මෙයාව හොඳටම ඇති. ඒත් අපිට මේ ගිනි කන්ද මුදුනට යන්න වගේ උදව් ඕනේ. ඒකේ තරම් හොඳ අදහසක් නෙවෙයි. දැන් ඔයගොල්ලෝ මාත් එක්ක ආවොත් ඇඟට ගුණයි. කනගාටුයි. ඒත් අපි දිගටම යනවා. දන්නවද? අපේ රටේ
තියෙන පැරණි දේවල්ට කවුරු හරි හානි කරනවද? මං කියන්නේ ඕගොල්ලෝ වගේ සංචාරකයෝ ඒකට සම්පූර්ණයෙන්ම ඔග කියන්න ඕනේ. අපි හැදුවේ ඉතින් උදව් කරන්නනේ. ඔයාලගේ උදව් වලින් මට කිසිම වැඩක් නැහැ. මං නොකියුවයි කියන්න එපා. මං යනවා. වෙනත කියන්න ගියා මුලදී අතදීලා. මොකක් ගැනද එයා අපිට අනතුරුෙන් ගෙව්වේ? දැන් ඉතින් කට්ටියම යමු. අපිට මේ ගිනි කන්ද ගැනයි අර ග්ලැඩියේටර් ගැනයි විසඳන්න ලොකු අභිලාෂයක් තියෙනවා. පාලන බලන්න බස් ස්කූබී. මේක නම් නිකන් ජෙනරේටරයක් වගේ. බලන්න ඒක දිහා. අර බටයි වයරුයි කෙලින්ම යන්නේ ගිනි කන්ද ඇතුළට. මේ බලන්න මේකේ රතු කට්ටෙත් පැනලානේ. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. අම්මෝ. සෑහෙන දේවල් තියෙනවා එක එක ප්‍රමාණයෙන් එක එක හැදේ. අර බලන්න. අර පල්ලෙහාට වෙන්න. ඔයාලට පේනවද? ලාව එන්නෙම වැඩි වෙනවා වගේ. වෙන්නර මට හම්බුණා වගේ පරණ කාසිය වගේ. මේවා හරියට රෝමානු සොල්දාදුවන්ගේ යුද ආයුධ වගේ. මේ බලන්නකො මට හම්බ වුණ එක. අන්න ට්‍රක් එකක් එනවා වගේ. පහත් වෙන්න. අර බෝට්ටුවේ කැප්ටන්. එයාලේ සියලුම කුණු ටික ගිනි කන්ද ඇතුළට දානවා. හැබැයි ඒ දාපුවම කුණු වගේ පේන්නේ නෑනේ. මං කියන්නද? මං ගාව තියෙන හොඳ ප්ලෑන් එකක්. නාදිවා ඔයද මේ යන්නේ? ඒයි මොනවද ඔතෙන්ට වෙලා කරන්නේ? මේ මොකද මේ? කවුද මේ ඉන්නේ? මම තමයි මේ ඉන්න බූට ග්ලැඩියේටර්. මං හිතන්නේ ඔයා කියලා. මේ අහනවා මම කලින් මෙච්චර විතර උසට හිටියා. කන්නතු ඉඳලා තමයි කෙට්ටුනේ හරිද? ඔන්න බලනවා වෙනද? එව්ව මේ හරියන්නේ වාව් ඔයා නම් නියම වීරයෙක් ෆ්‍රෙඩි. මං ඉද්දි කොහොමද අපේ කෙනෙකුට ගහන්නේ? හැබැයි ඔයාලා කලේ ලොකු වැරද්දක්. නෑ මේ භූතය ඇතුයි මගේ යාළුවට ගහන්න. ඔයාලට මේවා තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සයා විතරයි දන්නේ මේවා නවත්තන්න. දැන් මං කොහොමද මේවා නවත්තන්නේ? ඉක්මන් කරලා අපි මෙයාව නැගිට්ටවමු. නැත්තම් ඕක පිපුරුවොත් මහ විනාශයක්. මේකට වෙලාවක් නෑ. එන්න ඉක්මන් කරමු. මේකට නැත්තම කරයි. දන්නවද මගේ හෙයා ඩ්‍රයිව් කරුණාමත් මං කරන්නේ ඕකමයි. මම ඔයාලගේ කෝල් එක ආපු ගමන් තමයි පොලිසියනුත් එක්කගෙන මෙහෙට ආවේ. මේ දෙන්න එකතු වෙලා තමයි ඉතාලියේ පෞරාණික දේවල් විනාශ කරන්න හදුවේ. ඕකෝ මේ සිකියුරිටි ගාන්නේ. හැම කෙනෙක්ම හොඳයි කියලා හිතන්න එපා. මම එයාගේ බෙල්ලේ තිබුණු මේ උපකරණය දැකලා මේක එපුවා. එයාට බෝට්ටුන් නැගගන්න බැරි වෙන්න. මේකත් අහගන්නකෝ. ඒත් ඇයි මෙයා මේ වගේ වැඩක් කරන්නේ? මට හිතෙන විදිහට මේ ග්ලැඩියේටර් ස්කුන්ජි මණ්ඩු කම්පැනියට තමයි වැඩ කරන්නේ. මම තමයි අයිතිකාරයා. එයාලට පෞරාණික වටිනාකම් ඇති තැන්වල ගොඩනැගිලි හදන්න අවසර ගන්නයි එහෙම කළේ. මේ විදිහට මුළු ඉතාලිය පුරාම ඇති පුරාවිද්‍යා තැන්වල තියෙන දේවල් හොරෙන් මෙයාලා නැති කළා. ඊට පස්සේ ඒගොල්ලෝ කළේ ඒව ගෙනල්ලා විනාශ වෙලා යන්න මේ ලාව ගොඩට දාපු එක. එයාලා මේ ජෙනරේටර් මැෂින් තමයි ලාව තට්ටු උඩට ගෙනාවේ. එතකොට ලාව වලින් පුරාවස්තු විනාශ කරන්න පුළුවන්. එතකොට අලුත් ගොඩනැගිලි හදන්න ඒගොල්ලන්ට අවසර ලැබෙනවනේ. මේ කැප්ටන් ගුස්මන් තමයි මේ වැඩේ ලොක්කා. එයාලා අනිත් අයව බය කරන්න තමයි මේ සෙල්ලම කළේ. හරි. ඔගොල්ලෝ දිනුවයි කියලා නිකන් ලොකු කන් තියාගන්න එපා. හරිද? දැන් ඉතින් අපිට හිතේ හැටියට විනෝද වෙන්න සෑහෙන්න කාලයක් තියෙනවා. දෝවේ ගබිය නැත්තෝ. ඔයා හැව්වේ බාත්රූම් එක කොහෙද කියලා. මං ඉතාලි භාෂාවෙන් ඕඩර් කරපු කෑම වේලක් ඕගොල්ලෝ කවදාවත් කාලා නැතුව ඇති.